සුබ දවසක් ඔයාලා හැමෝටම. වෙනදා වගේම අදත් අපි අලුත් පාඩමක් කරමු. අද පාඩමේ මම තෝරගත්ත වචනේ තමයි ගෙදර. ලා කාසා. ගෙදරට කියන්නේ ලා කාසා. ලා කාසා කියන්නේ un sostantivo femminile. ඒ කියන්නේ ස්ත්‍රීලිංග නාමපදයක්. ලා කාසා නිවස ඒක වචනය. එතකොට නිවාස ගෙවල් වලට කියන්නේ මොකද්ද? බහු වචන වෙනකොට ලේ කාසේ වෙනවා. ලා කාසා ලේ කාසේ. ඒ විදිහට තමයි ලා කාසා කියන ස්ත්‍රීලිංග නාමපදය ඒක වචනයෙන් සහ බහු වචනයෙන් යොදා ගන්න. ගෙදර කියන්නේ මොකද්ද? ගෙදර කියන්නේ සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන තැනනේ. ඒක අපි ඉතාලි භාෂාවෙන් හඳුන්වන්නේ මෙන්න මෙහෙම. ලා කාසා luogo dove si vive. එහෙම නැත්නම් luogo dove si abita. එහෙම නැත්නම් luogo dove si riposa. අපි සාමාන්‍යයෙන් ගෙදර ආවම තමයි රිලැක්ස් වෙන්නේ. මෙතන කියන්නේ vive කියන්නේ vivere කියන්නේ ජීවත් වෙනවා. ආබිතා කියන්නේ අබිතාරේ ඒත් ජීවත් වෙනවා කියන එකට කියන තවත් ක්‍රියාපදයක්. රිපොසාරි කියලා කියන්නේ විවේක ගන්නවා. එතකොට ලා කාසා e luogo dove si vive ජීවත් වෙන තැන වෙන්න පුළුවන්. luogo dove si abita අපි පදිංචි වෙලා ඉන්න තැන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් luogo dove si riposa අපි විවේකයෙන් ගත කරන තැනක් වෙන්න පුළුවන්. ඒක යාලා ආකාර තුනකින් මේ විදිහට තමයි පැහැදිලි කරලා තියෙන්නේ. අපි බලමු ලා කාසා කියන වචනය පාවිච්චි කරලා වාක්‍ය කීපයක් බලමු. ලා කාසා è grande. ගෙදර ගොඩක් ලොකුයි. ගොඩක් නෙමෙයි ගෙදර ලොකුයි. ගෙදර ගොඩක් ලොකුයි නම් ලා කාසා è molto grande. ඒ වගේම තව වචනයක් බලමු. තව වාක්‍යයක්. abito in una casa piccola. abito in una casa piccola. මම ජීවත් වෙන්නේ කුඩා නිවසක. තව වාක්‍යයක් බලමු. la mia casa è vicino alla scuola. La mia casa è vicino alla scuola. මගේ ගෙදර පාසලට ළඟයි. අපි තව වාක්‍යයක් බලමු. entriamo in casa. ගේ ඇතුළට යමු. entriamo in casa. entriamo කිව්වම අපි ගෙදරින් එළියට යන් කියලා කොහොමද කියන්නේ? usciamo dalla casa. usciamo dalla casa. අපි ගේ ඇතුළෙන් එළියට ගෙදරින් එළියට යන. ගේ ඇතුළට යනවා කියමුම entriamo in casa වෙනවා. ගෙදරින් එළියට යන කියනකොට usciamo dalla casa. ඊට පස්සේ ඕනම ගෙදරකට ගෙවත්තක් තියෙනවා. ඒකත් අපිට කියන්න පුළුවන්. la casa ha un giardino. la casa ha un giardino. මගේ ගෙදරට ගෙවත්තකුත් තියෙනවා කියන එක තමයි එකෙන් අදහස් වෙන්නේ. අපි බලමු ගේ ඇතුලේ අපිට මොනවද හොයාගන්න තියෙන දේවල්, අපිට ගේ ඇතුලේ පේන්න තියෙන දේවල්. ලිස්ට් එකක් කියන්න පුළුවන් සාමාන්‍යයෙන් 4500ක ලිස්ට් එකක්. ඒ වුණාට අපි ප්‍රධාන වශයෙන්ම බලමු ගෙයක් සමන්විත වෙන්නේ මොන වගේද කියලා. ගෙයක් සමන්විත වෙනවා la porta. la porta කියන්නේ serve per entrare e uscire. දොරකින් අපි අපේක්ෂා කරන්නේ මොකක්ද? ඇතුල් වෙන්න, එළියට යන්න, ඒ වගේම වහන්න. la porta. ඊළඟට la finestra. finestra කියන්නේ ජනේලයට. la finestra fa entrare la luce e l'aria. ජනේලකින් සාමාන්‍යයෙන් වෙන්නේ ස්වභාවික එළිය සහ වාතය වාතාශ්‍රය ඇතුළට එන එක තමයි ඒක ජනේලකින් අපේක්ෂා කරන්නේ. il tetto. il tetto. tetto කියන්නේ වහලෙට. copre la casa. copre la casa කියන්නේ ගෙදර ආවරණය කරනවා. වහලකින් වෙන්නේ නිවසක් ආවරණය වෙන එක. ඊළඟට il muro. il muro. muro කියන්නේ බිත්ති වලට. sostiene e chiude la casa. ගෙදර රඳා පවතින්නේ බිත්ති මත. ඒ වගේම ගෙයක් සංවෘත වෙන්නේ බිත්ති වලින්. il pavimento. pavimento කියන්නේ බිමට. dove si cammina. අපි ඇවිදින්නේ බිම. pavimento කියන්නේ බිමට. la cucina. la cucina. cucina කියන්නේ කුස්සිය. il bagno. il bagno කියන්නේ bathroom එක. la camera da letto. la camera da letto. නිදන කාමරය. එහෙම නැත්නම් la stanza da letto කියලා කියන්නත් පුළුවන්. la camera da letto. නිදන කාමරය. il soggiorno. il soggiorno කියලා කියන්නේ සාලය. එහෙම නැත්නම් salotto කියලා කියන්නත් පුළුවන් සාලයට. il giardino. giardino කියලා කියන්නේ ගෙවත්තට. එතකොට il giardino. එතකොට නිවසක් සමන්විත වෙන දේවල් කිහිපයක් තමයි මම කිව්වේ. ඔයාලා තව කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට්ස් ටිකක් දාන්න. ඔයාලා ගෙදර තියෙන දේවල් ටික අපි අලුත් වචන ටිකක් එතකොට ඉගෙන ගමු. ඊට පස්සේ අපි නිවසක් සම්බන්ධයෙන් නිවස කියන වචනය අසුරු කරගෙන අපිට තව ක්‍රියාපද ටිකක් මේවා කරන්න පුළුවන්. costruire una casa. costruire una casa. නිවසක් ගොඩ නැගීම. costruire කියන්නේ මුලින් ඉඳන් හදනවා කියන එකට. pulire la casa.
pulire la casa. Pulire la casa කියලා කියන්නේ නිවස පිරිසිදු කරනවට. entrare in casa. entrare in casa කියලා කියන්නේ ගේ ඇතුළට යනවා කියන එක. uscire di casa. uscire di casa ගෙන් එළියට යනවා. tornare a casa. tornare a casa අපි කොහේ හරි ගිහිල්ලා ආපහු ගෙදරට එනවට කියන්නේ tornare a casa කියන එක. vendere una casa. vendere una casa කියන්නේ නිවසක් විකුණනවට. comprare una casa. comprare una casa කියලා කියන්නේ නිවසක් මිලදී ගන්නවට. ඒ වගේම affittare una casa කියලා කියන්නේ නිවසක් කුලියට දෙනවා කියන එකට. ricostruire una casa කියලා කියන්නේ නිවසක් නැවත අලුත් වැඩියා කරන එකට. හදලා තියෙන ගෙදරක් අපි නැවත මොනවා හරි වෙනස්කම් කරනවා ඒකට. හරි. ඊට පස්සේ අපි නිවස සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් එක්ස්ප්‍රෙෂන්ස් තියෙනවා. ඒ කියන්නේ නිවස ආభాෂ කරගත්ත භාෂාවක් ඉදිරියට ව්‍යාප්ත වීගෙන යනකොට එහා බැඳිච්ච දේවල් කියමන් කියලා අපිට මේකට කියන්න පුළුවන්. sentirsi a casa. sentirsi a casa. ඒ කියන්නේ අපිට ගෙදර වගේ කියලා දැනෙනවා. mi sento a casa con voi. මම දැන් යාළුවෝ කට්ටියක් එක්ක ඉන්න ගමන් මට ඕනනම් කියන්න පුළුවන් mi sento a casa con voi. මට ඔයාලත් එක්ක ඉන්නවා කියන්නේ නිකන් ගෙදර ඉන්නවා වගේ හැඟීමක්. හැඟීම් ප්‍රකාශනයක් ඒක. ඊට පස්සේ casa dolce casa කියලා කියනවා. තමන්ගේ ගෙදර ඉන්න එකට un'espressione affettuosa per dire che bello essere a casa. ඒ කියන්නේ මම ගෙදර ඉන්නවා කියන්නේ මගේ ගෙදර තරම් තැනක් මට නැහැ කියන එක. stare a casa කියන්නේ ගෙදර ඉන්නවා. oggi sto a casa. මම අද ගෙදර ඉන්නවා. ඊළඟට andare a casa di qualcuno. වෙන කෙනෙක්ගේ ගෙදරකට යන එකට කියන්නේ andare a casa di qualcuno. අපිට උදාහරණයක් විදිහට කියන්න පුළුවන් vado a casa di Marco. මම මාර්කෝගේ ගෙදර යනවා. vado a casa di Marco. ඒ විදිහට. ඔන්න ඕක තමයි අද දවසේ පාඩම. la casa නිවස සම්බන්ධ කරගෙන තමයි අපි මේ වචන පුරුදුනේ වාක්‍ය පුරුදුනේ තේරුම් ගත්තේ. අපි එහෙනම් නැවතත් පාඩමකින් හමු වෙමු. ඔයාලට මොනවා හරි ප්‍රශ්න ගැටලු තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි නැවත පාඩමකින් හමු වෙමු.